මං ගොඩාක් ආසාවෙන් හිටියේ රතුපල්ලිය බලන්න. ඉතින් රතුපල්ලිය ඇතුළත් බලන්න පුළුවන් කියලා දැනගන්න ලැබුණ හින්දා අපි උදේම ගියා රතුපල්ලිය බලන්න. අපි මේ වෙලාවේ 8:00 වගේ තමයි ගියේ. එතකොට මේක තියෙන්නේ Second Cross Street පෙටාවල. ඔයාලත් මේක බලන්න යනවා නම් 8:00 යන්න එපා. මොකද මං 8:00 ගිහිල්ලා ආයෙ හැරිලා ගියා. මොකද එතන 8:00 බලන්න දෙන්නේ නැහැ විසිටර්ස්ලට. අපිට බලන්න දෙන්නේ 11:00 1:00 ඒ වගේ වෙලාවල් වලට. 11:00 1:00 ඒ වගේ වෙලාවල් වලට. ඒ හින්දා ඒ වෙලාවල් වලට යන්න. අනිත් එක තමයි විසිටර්ස්ලට ගේට් නම්බර් 3. ඒකෙන් තමයි ඇතුළට යන්න තියෙන්නේ. වෙන කිසිම තැනක යන්න බෑ. ගේට් නම්බර් 3 ටුවරිස්ට්ලට ඒ වගේම ගෙස්ට්ලට යන්න පුළුවන්. විසිටර්ස්ලට බලන්න යන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ එතනට යනවා නම් ෆ්‍රයිඩේ මෝර්නින්ග්ස් වල යන්න එපා. අනිත් දේ තමයි ඕගොල්ලොන්ට එතනට යන්න බෑ අබාය එකක් එහෙම නැතුව. මොකද ඒගොල්ලෝ අබාය එකක් අපිට එහෙම දෙනවා. ඉතින් ඕගොල්ලෝ ගාව තියෙනවා නම් අබාය එකක් ඕගොල්ලෝම ඇඳගෙන යන්න. මොකද මමත් ගෙදර ඉඳලාම අබාය එක ඇඳගෙන ගියා. එතකොට ලේසි හින්දා එහෙම අබාය එකක් තියෙනවා නම් එහෙම ඇඳගෙන යන්න. එතන අර පූජා කරන තැනක් හින්දා එහෙම වෙන ඇඳුම් වලින් යන්න දෙන්නේ නැහැ. ඒ වගේම එතන ගයිඩ් කෙනෙක් ඉන්නවා. එයා හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට ඕන දෙයක් අහගන්න පුළුවන්. දන්නේ නැති දේවල් අහන්න පුළුවන්. එයා අපේ මේකේ හිස්ටරි එක ගැන, මේකේ වැලියු එක ගැන ඒ ඔක්කොම කියලා දෙනවා. ආකිටෙක්චර් ඔක්කොම අපිට ඒ විදිහට කියලා දෙනවා. ඒ වගේම මෙතන මාරම ලස්සන ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. ෆොටෝ ගන්නවා නම් මාරම ලස්සනයි. වීඩියෝස් ෆොටෝස් ඕන දෙයක් ගන්න පුළුවන්. හැබැයි ඇඳුම අබාය එකක් වෙන්න ඕනේ. නැත්තම් ගොඩාක් එයාලා දෙන එක තමයි අපි අඳින්න ඕනේ. මෙතනින් උඩට ගියාම හරිම ලස්සන ෆොටෝ ලොකේෂන්ස් තියෙනවා. වීඩියෝ ගන්න පුළුවන්. හරිම කාම් එන්වයරන්මන්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලත් ගිහිල්ලා බලන්න. අතරම කිව්වොත් මෙතනට යන්න පුළුවන්ද කියලා හැමෝම දන්නේ නැහැ. ඉතින් මේක නිකන් ලංකාවේ අර හැංගිච්ච ලස්සන තැනක් වගේ. අපි නිකන් පාර මාරු වෙද්දි රතුපල්ලිය කිව්වම හරිම ලස්සනයි. එහෙම කියලා දැකලා තියෙනවනේ. දැක්කට අපි කවදාවත් හිතන්නේ නැහැ ඇතුළට යන්න පුළුවන්. මේගොල්ලෝ ඇතුළට යන්න දෙනවා. අපිට බලන්න දෙනවා කියලා. ඉතින් ඔයගොල්ලෝත් ගිහලා බලන්න මාරම ලස්සනයි. ඒ වගේම ඔයා ක්‍රිස්ටියන් වුණත්, ඔයා ටැමිල් වුණත්, සිංහල වුණත් ඔයාට මේක ගිහලා බලන්න පුළුවන්. මොකද එහෙම ජාතියක් කියලා දෙයක් නැහැ. මේගොල්ලෝ එහෙම අපිටත් බලන්න යන්න දෙනවා. ඒ හින්දා හැම ජාතියකටම අපි ගරු කරන්න ඕනේ. ඒ වගේම හැම ජාතියකටම අපි දැනගන්න පුළුවන් අපිට මේක මෙහෙමයි මේක මෙහෙමයි. ඉතින් පොඩක් ගිහිල්ලා බලන්න හරිම ලස්සනයි. හැබැයි මෙතනට දවල්ට යනවා කියන්නේ ගොඩාක් කවුයි. ඒ අවුව අර පිච්චෙනවා, කකුල එහෙම පිච්චෙනවා. දැන් ඉතින් මෙතන මම ලස්සන වීඩියෝ ගන්නවා කියලා නම් ඇවිදිනවා. හෙට මෙහෙට ඇවිදිනවා TikTok කරනවා. TikTok කරනවා කියන්නේ අපිට dance කරන්න දෙන්නේ නැහැ. but අපිට නිකන් ඇවිදින වීඩියෝස්, ඒ වගේ පොඩි පොඩි වීඩියෝස් ටිකක් ගන්න පුළුවන්. حبيبي يا محمد أتيت بالسلام والهدى محمد. ඔන්න දැන් මම බලලා ඉවරයි මෙතන. ඉතින් මම දැන් යන්න තමයි යන්නේ. ඉතින් ඔයගොල්ලෝත් ගිහිල්ලා බලන්න මේ මගේ first traveling vlog එකක්. ඉතින් ඉස්සරහට travel vlogs අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු පුළුවන් වුණොත් අනිවාර්යෙන්ම travel vlog එකක් අරගෙන එනවා. අන්න ඊට පස්සේ මම ගත්ත videos photos ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට බලන්න. So bye. See you. يا محمد صلى الله على خاتم الأنبياء محمد محمد رحمة للعالمين رحمة للعالمين محمد محمد رحمة للعالمين رحمة للعالمين